අද අපි යන්නේ පොළොන්නරු. ගිය සැරේ අනුරාධපුරේ ගියපු නිසා මේ පාර පොළොන්නරු යන්න හිතුවා. පොසොන් පොයට තමයි අපි මේ ට්‍රිප් එක දාගත්තේ. පොයට කලින් දවසේ අපි ගෙදරින් පිටත් වුණා. අපිත් එක්ක යන අනිත් යාළුවෝ ටික කුරුණෑගලින් අපිට සෙට් වුණා. ඉතින් අපි දන්සල් වැඳගෙන සතුටින් ගියා. ඉතින් අනුරාධපුරේ ගියේ අපි වාහනේ. හැබැයි පොළොන්නරු ගියේ අපි බයික් වල. මොකද වෙනසකටත් එක්ක පොසොන්නේ ආසාවට බයික් වල ගියා. ඇත්තට මේක හරිම ෂෝ. හැබැයි කොන්දරි දෙන්නේ නැත්තම් පුදුම අවුවක් තිබුණේ. හැබැයි වටපිටාව බල බල යනකොට අපිට එක ගානක් උනේ. ඉතින් අපි මේ වගේ ලස්සන තැන් වලට ගිහිල්ලා ෆොටෝස් අරගෙන දන්සල් වැඳලා පූජා නගරයේ පැත්තේ ගිහින් රවුමක් දාලා ආවා. ඉතින් සමහර තැන්වල නම් ඕව නිසා හෙම්බත් වෙලා හිටියේ. හැබැයි දැන් මතක් වෙනකොට නම් ඒව හරිම ෂොක්. ඊට පස්සේ අපි නාන්න යමු කියලා ප්ලෑන් කරගත්තා. ඉතින් ලස්සන ෂෝක් තැනක් අපිට හම්බුණා නාන්න. ඉතින් නාලා හැම හවස් වෙලා අපි රෑට ගල් විහාරය යමු කියලා කතා වුණේ. මොකද ගල් විහාරය ළඟ රෑට හරිම නිස්කලංකයි. ඉතින් අපි කතා වුණ විදිහටම රෑ වෙලා ගල් විහාරය ළඟට ගිහිල්ලා වැඳලා ටිකක් නිදාසේ වාඩි වෙලා ඉඳලා ආවා. මම ඔයාලටත් පෙන්නන්නම්කෝ ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් එතන මාරම නිස්කලංකයි නිදහස්. ඊට පස්සේ අපි පහුවදා උදෙන්ම ආයෙත් ලෑස්ති වුණා ගෙදර එන්න. කලින් දවසේ යන්න බැරි වුණ තැනකට අපි ගියා. හුළඟත් එක්ක වැව වටේම හරිම ෂෝ. ඉතින් මේ යාළුවෝ දෙන්නත් එනකොට හම්බුණා. අපි යනකොට හරි හම්බුනේ නැහැ. හැබැයි එනකොට දෙන්නෙක්ව හම්බුණා. අවුවේ කරවෙවි හිටපු අපි ටික එක පාරටම වැටිච්ච වැස්සකට හොඳටම තෙමුණා. ඉතින් වැස්සට ටිකක් වෙලා නතර වෙලා ඉඳලා තව යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මෙමරිස් ගොඩක්, එක්ස්පීරියන්ස් ගොඩක්, ෆොටෝස් ගොඩක් එක්ක මෙන්න මෙහෙමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ.